හායි කොල්ලනේ සාදරයෙන් පිළිගන්නවා වගේ තවත් වීඩියෝ එකට කට්ටිය එහෙනම් අපි ඉන්ට්‍රෝ එකට ගිහිල්ලා ඉල කැල්ල සෙට් වෙමු. අද වීඩියෝ එකෙන් ගියා මචං thumbnail එක දකින්න ඇති කොහොමද හරියටම ප්‍රෝ කෙනෙක් වගේ ප්ලේ කරන්නේ අපි ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකට යන් මැච් එකක වීඩියෝ එකට යන්න කලින් පොඩි ඉල්ලීමක් කරන්න ඔය යට තියෙන subscribe button එක क्लिक करना अनिवार्य आवश्यक करना सब्सक्राइब करना सब्सक्राइब 10k වලට යන්න ඕනේ කොහොමද ඊට කලින් 1k වලට යන්න ඕනේ ඒ පුංචිල්ලේ මතක් කරන ගාම අපි යන වීඩියෝ එකට අද කොල්ලනේ ඉස්සෙල්ලාම ඉගෙන ගන්න යන්නේ මචං WWM ගන්න යන්නේ යූනිට් කාර්ය ගන්න ඇති ගාන දැකලා ඇති අර එක දිගට ස්කෝප් කර ඊට කලින් අපි WWM ගන්න විදිහට ගන් එක මාරු කර ගන්න ඕනේ හොඳට සෙට් කර ගන්න ඕනේ ඒකට අපිට ඕන වෙනවා මචං ගන් මාරු කරන ස්විච් බටන් එක ස්කෝප් බටන් එක දැන් ඔයගලන්ට පේනවා ඇති මේ බලන්න 8x කියලා ස්කෝප් බටන් එකක් තියෙනවා ඒක ඔබන ගාම ඔය තියෙනව නේද මේ ගන් මාරු කරන අර බටන් එක ඒකත් ඔබන ගාම අර ස්කෝප් කරන බටන් එකත් ඔබන්න ඕනේ ඒ දෙකම ඔබන්න ඕනේ ඒ කියන්නේ ෆයර් කරා ගන් මාරු කරා ස්කෝප් කරා එහෙම ඒ කියන්නේ ඒක කරන්න හොඳ ස්පීඩ් හදා ගන්න ඕනේ අනිවාර්යයෙන්ම මම මේ මුට්ට ගහලා වෙන්නන්න මේ දුවන සෙට් එකට පොඩ්ඩ මේ ෆෝන් එක පිස්සු වෙලා ඒක ගණන් ගන්න එපා ඒක ලෝක ස්වභාවය මචං අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා සෙට් වෙන්න කියලා පුංචි ඉල්ලීමක් කරනවා අනිවාර්යෙන් ඒ ඉල්ලීම කරලා දෙන්න එහෙම මේ සීන් එක කරන්න මචං හරි මචං ඒ WM සීන් එකත් ඉවරයි මචං අපි එහෙනම් යන් ඊළඟ සීන් එකට මචං ඊළඟ සීන් එක එක්සයිට් වෙලා ඇත්තේ කට්ටියම දැන් මොකක්ද ඊළඟට තියෙන සීන් එක කොහොද ඊළඟ සීන් එක කරන්නේ ඊළඟ සීන් කෝන් එක තමයි මචං අලුතෙන් ගේම් එකට ඇවිල්ලා තියෙන M590 කියලා ගන්න ඒක කොහොමද ස්කිල් හදා ගන්න නැතුව ස්පීඩ් ගන්න ඒ කියන්නේ one tap මිරි කරනකොට CS rank up කරනකොට කොහොමද ඒක හදාගන්නේ දැන් මේ ඔයගොල්ලන්ට පේන මේ සාමාන්‍යයෙන් ගහනකොට තියෙන ස්පීඩ් එක දැන් මේක ස්පීඩ් ගන්න ඕන නම් මචං ෆයර් බටන් ඔබන්න ඕනේ දැන් ඔය ගන් රීලෝඩ් කරන බටන් එක තියෙනවනේ ඒ දෙකම ස්පීඩ් ඔබන්න ඕනේ ඔබගෙන ගහගෙන යන්න ඕනේ ඒක වෙන්න ඕනේ මචං එනිමිය දැන් උතන ඉන්නවා ගහංගා දැන් එනිමියට වම් පැත්තට හෝ දකුණු පැත්තට හරව ගහන්න ඕනේ දැන් වන් ටැප් ගහනවා නම් ඔය දැන් සාමාන්‍ය උස්සලානේ ගහන්නේ මචං මේ ගන්න එකේ ඒ උස්සනවත් එක්ක අර වන්නක ඔබලා ස්පීඩ් ගන්න ඒකයි ඔය M590 සීන් එකෙන් තියෙන්නේ ඔබ බලන කට්ටිය දැන් මේ හෙඩ්ෂොට් ගන්න විදිය හරි දැක්කනේ වදින හෙඩ්ෂොට් ආයේ මේ හොදට සෙන්සිටිව් හදාගෙන අතර වන් ටැප් ගන්න බලන හෙඩ්ෂොට් වදිනවා මචං මේ ඈත තියා ගන්න හින්දා වැඩි වදින්නේ ඕන කෙනෙක්ට එහෙම ගෙවුවා කි ආයි පට්ට ලේසි ස්කිල් හදන්න දෙයක් නැහැ ස්කිල් හැදුවොත් ඔයිට වැඩිය වේගෙන් මේක කරන්න පුළුවන් ඊළඟ සීන් එක තමයි මචං කොහොමද වන් ටැප් ප්ලේ කරන්නේ ඒ කියන්නේ වන් ටැප් ගන්න වලින් වන් ටැප් හෙඩ්ෂොට් ගන්න විදිය තමයි ඊළඟට අපි කතා කරන්න යන්නේ කොහොමද ගහන්නේ කොහොමද හරියට වෙඩ්ඩික් ඔය ප්ලේ කරන්නේ කොහොමද CS rank එක BR rank එක ගිහිල්ලා හොඳට ප්ලේ කරලා හොඳ රෑන්ක් එක දාගන්නේ කොහොමද කියලා අපි ඊළඟට කතා කරමු. මේ විදිහට ගහන්න පුරුදු වුණොත් මචං ආයේ බඩු බල්ලෙට්ට බෑ ඔබව නවත්තන්න. ආයේ ආලුවෙට්ටවත් ඔබේ මේ කාටවත් බෑ. ඉගෙන හොද්දට හරියට පුරුදු වුණොත් ආයේ මොකෙටවත් බෑ මචං ඔබව නවත්තන්න. ඔබට ග්‍රෑන්ඩ් මාස්ටර් නෙමෙයි ග්‍රෑන්ඩ් මාස්ටර් පව් කරලා යන්න වෙඩි දුන්නේ නැහැ කි. ඒකට ගන්න ඕනේ මචං ඉස්සෙල්ලාම ගන් රීලෝඩ් කරන බටන් එක තියෙන්නේ. ඒකත් ඕන වෙනවා ට්‍රේනින් වෙනවනේ ඉස්සෙල්ලා. ඔය ඒම් බටන් එක තියෙනවනේ මචං. ඒක එනිමිය කකුල් දෙක මුලට අරන් පුළුවන් තරම් ඔබට හිතේ හැටියට ගෙන්න පුළුවන් තරම් එනිමියගේ බඩ මැදින් යන්න පුළුවන් ඉන්නේ. එනිමිය මැද තියෙන්නේ බඩත් එක්කම. අන්න ඒක හරහා උඩට යන්න පුළුවන් තරම් උස්සපන්. අර බල දැක්කනේ හෙඩ්ෂොට් එනවා. මාත් ගහන්නේ එහෙමයි තාමත් ගහන්නේ එහෙමයි එහෙමයි ආයි එහෙම ගහලා තමයි මචං මං ඔලු බලන්නේ
අන්න එහෙම තමයි මචං one tap ගහන්නේ හරියටම. ආයි හොරබරු නෑ ඇත්ත විදියට මං කියලා දෙන්නේ. බොරු නෙමේ ඇත්තටම වදිනවා මං මේ ගහලා පෙන්නන්නේ අර පේනවනේ. මේ මුලින්ම ට්‍රේනින් වෙන කෙනෙක්ට නම් අන්න ඒ විදියට අර ගන් රීලෝඩ් කරන බටන් එක ඔබලා තමයි ගහන්න ඕනේ. ඒකෙන් පොඩි මේ එකක් වෙනවා. ඒකෙන් ඔයගේ ෂොට් වදින එක ෂුවර් වෙනවා. බන්න වදිනවා අර. ඒ වගේම ඔයාලට පුළුවන් මේ මෙතන අර ගන් මාරු කරන බටන් එක ඔබලත් හෙඩ්ෂොට් එකක් ගහන්න මේ වෙලේ වදින්නේ නැහැ. මොකද ස්ක්‍රීන් රෙකෝඩ් දාලා ඉඳලා ලැග් වෙනවා. බොහොම අමාරුවෙන් මේ වැඩේ කරගෙන යන්නේ මම. අපි ඊළඟ සීන් එකට යමු. කොල්ලනේ දන්නේ නැතුවම ආයි වීඩියෝ එක අවසානටත් ඇවිල්ලා තිනවා මචං. කට්ටිය අන්තිම වශයෙන් කියන්න තියෙන මචං අනිවාර්යෙන් subscribe කරන්න, like කරන්න, comment කරන්න අපිත් එක්ක දිගටම ඉන්න මචං. අපි පොඩ්ඩක් අර පැත්තට ගිහිල්ලා බලමු කොහොමද headshot පැත්ත දාගන්නේ. මම ගිය ගාම කනලා ඉන්න තියෙන වදින්නේ නැහැ. අර මචං බලහන්කෝ 6 ෂොටි වටියේ වෙන එක මේ මෙතන මේ යුද්ධ පිටියක් නෙමෙයි මෙතන මේ මරා ගන්න අනේ අම්මේ අමුතුව සීන් එක මෙතන වෙන්නේ. ගාන්න තිය හිතන්නත් බෑ රාතන සෙට් වෙච්ච 6 ෂොටි කාරේ මේ ඉන්නේ. අපි කොහොමද try එකක් දෙමු ගහගන්න. අර මම ඔයගොල්ලන්ට කියලා දුන්න විදිහටම මම මේ තාමත් ගහන්නේ. අපි කොහොම හරි මේ හරි ෂොට් එක කනාඩ වගේ වැදුනා මචං 270 ගාන එක. අපි උට මේ මූමයි මට ගහන්නේ මචං. උට මොක හරි මාත් එක්ක පරණ තරහවක් තියෙනවා. ෂුවර් ෂොට් මොක හරි තරහ සීන් එකක් තියෙනවා මචං. අපි උට ගහන්න try එකක් දෙමු. මාත් මේ ගහන්නේ එහෙමයි. අර මං කියලා දුන්න විදිහටම. යාළුවනේ මම ඊළඟට කියලා දෙන්න යන්නේ මගේ සෙන්සිටිවිටි එක කස්ටම් බඩේ. මේ සෙන්සිටිවිටි එක මේ ජෙනරල් එක 150ට දාගෙන තින්නේ. ෆ්‍රී කැමරා බටන් එකත් 200ට දාලා තින්නේ. ෆ්‍රී කැමරා බටන් එක අනිවාර්යෙන් 200ට දාගන්න ඕනේ. උඩම තියෙන ජෙනරල් එකත් 200ට දාන්න නැත්නම් 150ට දාගන්න. මේ කස්ටම් බඩ් එක හදාගත්ත ඔයාලට ලේසියෙන් මේ ප්ලේ කරන්න පුළුවන් මචං. එහෙනම් කොල්ලනේ අදට යනවා මචං. ආයි තවත් වීඩියෝ එකකින් සෙට් වෙමු. අනිවාර්යෙන් subscribe කරලා share කරලා comment පාරක් දාමු අනිවාර්යෙන්ම. ආයි තවත් වීඩියෝ එකකින් සෙට් වෙමු. එහෙනම් අදට යනවා goodbye.